මං සියගේ ෆොටෝ එකක් තියෙනවා. හරි මට අක්කා කියලා බලන්න. මේ ෆොටෝ එකක් තිබ්බොත් එහෙම හන්දි ස්ටුඩියෝ එකට ගිහිල්ලා බැනර් එකක් ගහගෙන වරින් ඈ. හරි මට අක්කා බලන්න. එහෙමවත් කරුම ඉතින් වෙන මොකද කරන්නේ? එතකොට රැට කෑම? රැට කෑම නම් අපි ෆ්‍රයිඩ් රයිස් උයන්නේ නේ බං හැදුවේ. ෆ්‍රයිඩ් රයිස් වෙලා බේරෙන්න බෑ බං අපේ නෑදෑයත් එක්ක. ඔන්න කොසිබතිය දීලා දාපන්. නම්ම කුඩ. හරි. බැනර් එක ගහලා ගහනම දැම්ම. බැනර් එක ගැහුවද උඹ? ඔව්. යමන් බලන්න යමන්. මේ හදිසිය කොහෙන්ද බං කොස් හොයන්නේ? කොස්සෝ නේ බං බත් විතරක් හරි උයලා දාමු බං. උන්ට උයාගෙන කන්දේ. අර තියෙන වැඩේ කිනින්දට කරලා තියන්නේ. මොකක්ද අර කොර කරලා තියන්නේ? ෆොටෝ එකක් හෙව්ව තිබ්බේ නෑ අයියා. කොහොම හරි දැන් මේ වැඩේ මෙතන වෙන්නත් එපේ. සග්ගාලා කියලා මිනිහ ෆොටෝ එකක් ගහගත්තා. හන්දි ස්ටුඩියෝ මල්ලේ කිව්වා පණ පිටින් ඉන්නවා වගේ සී එඩිටර් දාලා දෙන්න කිව්වා. සුපිරියට එඩිට් කරලා කොල්ලා. වැඩේ ගිනිගින්දට වෙලා තියෙනවනේ හෙලනේ. සැපට කොරට වෙලා තියෙනවා අයියා වැඩේ. තෝ වගේ මෝඩ බුල හරකෙක් යකෝ. මිනිහ ෆොටෝ දානවද බැනර් එකකට? ඒ මදියට අර මෙහෙමත් කරගෙන ඉන්නේ. මෝඩ හරක කවදාද දාපන් මේක? මිස්සුත් අදෙන්නේ. හරි. ගල්වල ඇඳලා තියෙන චිත්‍ර මොන හරි සලකුණු ඒ වගේ දේවල්. ඒ කියේ මහත්තයා මොකද? ඒ කිව්වේ ඉබ්බෝ කුකුල්ලඩි ඇත්තඩි වගේ දේවල්. ඇත්තඩි නෙවෙයි. ඇතෙක් මැදලා තියෙන ගලක් තියෙනවා මේ හැටි. ඇතෙක්? ඇතෙක්? ඔබේ ඇඟේ මයිල් කෙලින් වුණා. යකෝ ඇත්තඩිය වගේ නෙවෙයි ඇතා. ඇතා කියන්නේ දන්නවනේ ඇතෙක් බරට. ඇතෙක් බරට පරම්පරා හතම ගොඩ යකෝ. ඈ මේ ෂේප් එකේ වැඩේ වන නොකර අපි ෂේප් එකේ මුලින් වැඩේ ගමු කොහොම හරි. වේ බොසාට බැරිද අපිට එතන පෙන්නන්න? අයියා මහත්තයා මම පෙන්නන්න. බයිසිකල් ඕනේ නෑ. හින්දකෝ ඔයා. මේ අයියෝ මේ අඩ එකක් ගමු අපි. එන්නකෝ ඔයා. මේ අනේ අර තියෙන මහත්තයා මං කියමු සලකුණ. කොහොමද සලකුණ දිලිසි දිනනේ පැහැදිලිව. හතට කතරේ උපාලි දිනම් යකෝ මේ ඡන්ද ලකුණක් නේ. මං ඕකනේ උඹට කිව්වේ ගමේ ගොඩේ උඹ බුල ගහනවා කියලා. බුල නෙවෙයි. එක්ක මුට බුල නැත්තම් දෝදු නැත්තම් මුට ට්‍රැක් එකේ ක්‍රැක් වර්ෂන් එකක් තියෙනවා. ඉතින් මහත්තයලා කිව්වේ ගල ගඳ සලකුණක් කියන්නේ. ඔය තියෙන ලස්සනද? මොඩ යක යමන් කාලේ වන්ද කියලා. යම්මත් යම් මහත්තයා පාලේ යන්න බුල ගහලා මෙතන කාලෙත් මෙතන තව එනවා රින්ගන් ඵලයක්. අනේ මන්ද ගල්ල ගඳ සලකුණු කියලා ඉතින් ඔය ලස්සනට දිලිසි තියෙන සලකුණ. මම යනවා දෙවඩෙන් පැල වැවට උන්ගේ වාහන ඕනේ මට. මේ පැත්තෙන් ඇහුනේ කොල්ලෝ. කඳප්පත් උනාද දන්නේ නැහැ නේද? මොනවා වුණාද මන් දන්නේ. එක්ක තනිය ගහුවත් දන්නේ. මොකද්ද බං හිටියයි කිය හිටි සද්දේ. අනේ මන්ද බං. අයියෝ
මෙච්චර මේ හොතර යන්න පුළුවන්කම දෙති වැටවලා තිරින් ගම් මොන මගුලක් කරනවද? ඔව් නේද? ආය එනවා බොන් තක తీරුවා. අම්මා බඩකෝ එනකෝ එන්නේ නැත්තම් මම තමයි ඇතුලේ. අම්මලත් මොකටද ඔබ හදාගත්තද මන්ද? අයියෝ මේ තිලක් පුතානේ. තිලක් පුතා. තිලක් පුතා. තිලක් පුතා. ලක් මල්ලි. තිලගේ අනේ මොකද ඔය? යකෙක් කොහෙද? අර ඉන්නේ අර අයියෝ පුතා ඔයා මං අර හදාපු පඹයනේ ඔය ඉන්නේ. අර නෑ දුම මැද්දෙන් ආවේ දුම මැද්දෙන්. දුම මං ඒ අර පැලගාව මඤ්ඤෝ කාලයක් පුච්ච හිටියේ. අයියෝ තිලා මම බය වෙලා තින්නේ පඹේකුත් නෙවා අර බලපන් බුට්ටිය පඹේකට බය වෙලා ඒවන් දිලගයි. මම පඹේ කියලා යකෙට්ටනේ බය වෙලා තියෙන්නේ. වැරදිනේ. යකෝ ඒ පඹේ. ඉලක්කයි. පඹේ බං. අපි හිතේ දම හැමතැනම කියමුද කතාව? ඉලක්කයිනේ පඹයක් කියමුද? පඹේ. මංගල මොහොතට සැනපිලි අරගෙන ළඟදිම මං එන්නම් මංගල මොහොතට සැනපිලි අරගෙන ළඟදිම මං එන්නම් පුංචි කාලේ අපි සින්දු කියපු ඇටි පැටිය මට මතකයි පුංචි පැටි කිඩ වෙච්ච පොරොන්දුව ඉරහඳ වගේ මතකයි පුංචි කාලේ අපි සින්දු කියපු ඇටි පැටිය මට මතකයි පුංචි පැටි කිඩ වෙච්ච පොරොන්දුව ඉරහඳ වගේ මතකයි thank you ඔව් එම රසබර ගීතයත් සමග විශේෂ දෙයක් මතක් කරන්නට ඕනේ. මේ අවස්ථාවේ අපේ ගරු ඇමතුමත් පැමිණ සිටිනවා. ඒ වගේම ගම්වාසීනුත් විශාල ප්‍රමාණයක් පැමිණ සිටිනවා මෙම ස්ථානයේට. ඒ සමගින් අපි තවත් ආධුනික ගීතයකට යමු. ගමෝ ජග්ගා. දිව්‍යංගනා විසුරුපි දේහ විලාසී මුවගේ සිනා වගේ දේවතා එලි කවියෝ මුලාවී ආයෙලියයි සිදාකී ඔබ චිත්‍රයක් තෝ අරබි කුමාරී හබීබී අස්ලාමු අලයිකුම් ඔ බේබී සර්පස්සේ આવුතුම් හබීබී සලාමු අලයිකුම් ඔ බේබී සර්පස්සේ આવුතුම් හබීබී මව්බිම දෙවනුව ජාතිය දෙවනුව ආගම මගේ ආදරණීය අම්මේ තාත්තේ අයියා කැලංගේ මල්ලියේ කිසි දෙයකට බයින්න බෑ මේ කිස්සිරියම දින්නකම් දැන් මේ වේදිකාව කලේ කුමක්ද මේක හුදෙක් ගීතයක් විතරක් නෙමෙයි මේක හුදකලා සිද්ධියකුත් නෙමෙයි මේක මගේ ආගමට සහ මෙතන රැස්සලා ඉන්න මගේ ආදරණීය බෞද්ධ ජනතාවගේ හිත් පාරන්න අරාබි රටවල් විසින් සංවිධානය කරන ලද ජාතිවාදී කුමන්ත්‍රණයක් මේ තියෙන්නේ මේ කිස්සිරියම තින්නකම් ඒව කරන්න ඉඩ දෙන්නේ නෑමයි අනේ හටදෑ බේරගන්න ආපු දෙවියේ සාදු ඡන්දේ ළඟයිනේ මල්ලේ රට ජාතිය බේරගන්න ආපුම විශ්වත්‍යක් විශ්ිකන අප්පාඳුරකට පයින් ගාපුවාම ඒක උනා නෑ මේ පාර ඌට කවුද දන්නේ කිව්ව එක ජාතිවාදී සින්දුවක් කියලා. ඡන්දේ ගන්නත් උන් ඕන කුණු ගොඩක් අවශ්‍යයි. ඒවට අහු වෙන අමු ගවයෝ තින්නන සලින්මයි. නැත්තම් මල්ලේ නැත්තම් ගන්දා කරේ රන්දාගෙන වන්දා
දියවන්නාවේ රජ පුටුවක බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්සේ බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපෙරියයි තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපෙරියයි තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපෙරියයි තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකෙක් ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපෙරියයි තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපෙරියයි තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපෙරියයි තමයි. මොකද අකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දන්නේ එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාපෙරියයි තමයි. මට බලන්න සභාපතිතුමා මු කිව්ව බලු කතාව. මොකද අකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. ඔබ දැනගනින් මේ සමිතියේ සභාපති ලේකම් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට නැත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. බලන්න මහා මොඩේ තරිදු